හොඳයි විභාගෙට යන්න සූදානම් වෙලා ඉන්න ආදරේ දරුවන් වෙනුවෙන් දෙවෙනි පේපරයට අදාළව යම්කිසි වැඩසටහනක් කරන්නයි සූදානම් වෙන්නේ. ඒගොල්ලෝ මේ වෙනකොට 17 වෙනි ප්‍රශ්නෙට අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් රචනාව සම්බන්ධව අපි සූදානම්ක් තියෙනවා. අපි බලමු අනිත් ප්‍රශ්න සෙකන්ඩ් පේපර් එකේ 13 වෙනි ප්‍රශ්නෙට බොහෝ වෙලාවට එන්නේ මෙන්න මේ ඔබ දැන් දකින්න විදිහේ විස්තරයක් දීලා එකේ ප්‍රශ්න අහන අවස්ථා තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට කවියක් දීලා කවියේ ප්‍රශ්න අහන අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට ඩික්ෂනරි පේජ් එකක් දීලා ඒකෙන් ප්‍රශ්න අහන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ වගේ ඒවා දෙකේ දෙකම අපි නිසා අපි බලමු මේ වගේ ප්‍රශ්නයක් આવත් මේ ලේසියෙන් මේ ලකුණු ටික ගන්නෙ කොහොමද කියලා තමයි. දැන් මේ ප්‍රශ්න දිහා බලන්න read the following advertisement published in a local newspaper, match them with the description of people given. Read the following advertisement. පහත advertisement එක තමයි මේ වෙළඳ දැන්වීම කියවන published in a local newspaper දේශීය පුවත්පතක පළවෙච්ච. Match them ඒවා ගලපන්න with the description විස්තර සමග of people given දීපු මිනිස්සුන්ගේ පල්ලෙහා මිනිස්සු ටිකක් දෙතේ මිනිස්සුගේ විස්තරත් ගලපන්න ඕනේ. Write the correct letter of the advertisement in the correct box. මේකේ අකුරු වර්ගයක් දෙතේ වල පේනවා අන්නේ අකුර ලියන්න. Write the correct letter. ලියන්න නිවැරදි මේ letters වගේ වල පේනවා මෙන්න මේ letter එක තමයි ලියන්න කියන්නේ වාට. Of the advertisement එකේ letter එක ලියන්න in the correct box නිවැරදි කොටුවේ. හරි the first one is done for you. පළවෙනි එක වෙනුවෙන් කරලා තියෙනවා. අපි මේ කියවන කලින් චුට්ටක් බලමු කවුද මේ කට්ටිය. මෙන්න මෙහෙම ඉන්නවා මෙතන ගාව people 6 දෙනෙක් ඉන්න අපිට එකක් කියලා දෙනවා. Netra who is a university student විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වන Netra is looking for a boarding place එක කියන්නේ තමන්ට විශ්වවිද්‍යාලයට යන boarding place එකක් හොයමින් ඉන්නවා close to the main road ප්‍රධාන පාරට කිට්ටුව. ඊට දෙවෙනි එකේ තියෙන්නේ Mr and Mrs Silva planning to spend the vacation with the family in a place that has cool and pleasant climate. හොඳ සීතල සහ ප්‍රසන්න මේ දේශගුණයක් තියෙන තැනක ඒගොල්ලෝ බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ දෙන්න මේ නිවාඩුවක් ගත කරන්න යන්න. Gayatri who loves children is looking for a job close to her place. I think Gayatri ළමයින්ට ආදරේ Gayatri හොයමින් ඉන්නවා රැකියාවක් යට කිට්ටුව තියෙන තැනක. Asmat needs to improve his English before joining the reputed company. Asmat අවශ්‍යයි යාගේ ඉංග්‍රීසි දැනුම දිනු කරගන්න. Reputed company කියන්නේ ප්‍රසිද්ධ කම්පැනිට සම්බන්ධ කලින්. Person who is a graduate with 6 years of working experience seek a job as an admin officer in the construction company. Person who is a graduate කෙනෙක් වෙන උපාධිධාරියෙක් වෙන person with 6 years of experience අවුරුදු 6ක working experience එකක් තියෙන seek a job රැකියාවක් වෙනවා as an admin officer කෙනෙක් විදිහට in a construction company ඉදිරිගීමේ company එකක. Malit is an energetic boy with a good command of English. Malit කියන්නේ හොඳ කාර්යශූර පිරිමිනමෙක් good command of English කියන හොඳ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව සහිත. He just left school after his advanced level exam and looking for a job. Oh මේ A level වලින් දැන් ඉවත් මේ O level just left school after his advanced. සස්පෙල් කරලා ඉස්කෝලෙන් ගිහලා දැන් එයා රැකියාවක් වෙමින් ඉන්නවා. මෙන්න මේ අයට මේ ටික දෙනාට ගැළපෙන ඇඩ්වර්ටයිස්මන්ට් හොයලා පුතාට තියෙන්නේ ඒකට අදාළ අකුරු දාන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් ආවොත් හරිම ලේසි මේවා දැක්ක ගමන් බය හිතන ඒ ලකුණු පහ ලේසියෙන්ම ගන්න පුළුවන් ප්‍රශ්න. මොකද මේකේ තියෙන සමහර වචන මැච් කරත් පුතේ මේ ප්‍රශ්නෙට ලකුණු පහ ගන්න පුළුවන්. දැන් කලබල වුණොත් තමයි මේක ගන්න බැරි. මේක දැක්කම මහා බයක් හිතට આવුත් උඩ මේක කරන්න හම්බෙන්නේ. මේ බලන්න මේක හරිම ලේසි. දැන් අපි දැන් පුජ්‍යලටේ කියනවා. මේවල මේක කියනවා. Wanted අවශ්‍ය කෙරේ. Management trainee කලමනාකාර අභ්‍යාසලාභී. Trainee එක කියන්නේ අභ්‍යාසලාභී. 16 years of above with GCE O level. 16 years and above, sorry, 18 years and above, 18ට හෝ ඊට වඩා වැඩි with GCE O level විභාගයේ ප්‍රතිඵලත් එක්ක fluent in English preferred. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පරිපූර්ණ නම් ඒකේ චතුරභාවයක් තියෙනවා. ඒක වඩා හොඳයි. preferred කියන්නේ ඒගොල්ලෝ වඩා ඉල්ලුමක් තියෙන ඒගොල්ලන්ට. walk in with your completed CV කියන්නේ curriculum vitae කියන එක ඔයගේ සම්පූර්ණ කරලාද ජීවිතෝත්තර විස්තරත් එක්ක කරුණාකරලා එන්න කියලා කියනවා between 9 am to 4 pm
contact Miss Rooney for more details. ඉතින් මෙතන ගාව මේක කියවනකොට පැහැදිලිව පේනවා ළමයි. මෙතන ගාව රැකියාවකට තමයි මෙයා මේ අවස්ථාව තියෙන්නේ. එතකොට අපිට මෙතන ගාව මේ වගේ කෙනෙක් මුණ ගැහුණා. හරිද? අපි බලමු ඒක චුට්ටක් එහෙම තියෙද්දි අපි දැන් මේ වගේ එකක් චුට්ටක් ඔබට ඒ වගේ කැසරි උත්තර දාන්න යන්න එපා. නිශ්චිතව අපි චුට්ටක් බලමු තව ටිකක් අනිත් ඒවාත් කියලා. මේ බලන්න ඊළඟට කියනවා මෙතන ගාව තියෙන English for all හැමට ඉංග්‍රීසි. ඒකට මෙතන ගාව ඒකට ලේසියම දාන්න පුළුවන් කියන එක තිබුණා මේ Asmit needs to improve his English before joining the reputed company. මේක නම් කියවන දෙයක් ඇත්තෙම නෑ. එයාට improve කරගන්න his English. නම් ඉංග්‍රීසි improve කරගන්න වෙන එකක් හරියන්නේ වෙන එකක් ඇත්තෙත් නෑ. අපිට දාන්න වෙන එයාට අනිවාර්යයෙන්ම D තමයි මෙතන ගාට ගැලපෙන්නේ. අපිට D අකුර දාන්න වෙනවා මෙන්න මෙතන ගාව කොටුවට. මේකට ගැලපෙන්නේ D අනිවාර්යයෙන්ම D. හරි. එතකොට ළමයි මොකද අන්නේ වගේ ලේසි මොකද කලබල වෙන්න අපිට ලක ඒක පස්සෙම කියන එක හොයන්න තියුණොත් එහෙම කලබල වෙන්න එපා. එක සැරේ දාන්න යන්න එපා. බොහෝලට මේ වගේ තැන්වලදී මොකද එකට සමානව දෙකක් විතර තියෙන නිසා කැන්සල් එකකින් පුළුවන් මේ වගේ අවස්ථාවේදී දාන්න ඊට පස්සේ ඔක්කොම ටික පර්ෆෙක්ට් බව දැනන පස්සේ ඕගොල්ලෝ ඊට පස්සේ පෑනින් මේක අනිවාර්යෙන් කරන්න. මේ බලන්න මෙතන ගාව තියෙන පැහැදිලි ලස්සන කතාවක් බලන්න. A leading construction company එකක් කියලා කියන්නේ ඉදිකිරීමේ කම්පැනි එකක්. Engaging in the construction projects urgent require මනින් ඉල්ලා සිටිනවා. urgently require මනින් ඉල්ලනවා. Store keeper and admin officer. ඉතින් පුතේ ඔතන ගාව admin officer කියන වචනේ දැක්කත් ඇතිනේ අපිට නේද? ඒක දැන් හරි ලේසියෙන් දාන්න පුළුවන්. මෙන්න මෙයා ඉල්ලනවා මේ තියෙන්නේ admin office කෙනෙක් ඉදිරි වැඩ කරන්න කැමතිද කියලා. අන්න ඒ වෙති වෙනස් වෙන්නේ නැහැ කොහොමවත් හරි. ඒකට අපිට ඒක අනිවාර්යෙන් දාන්න පුළුවන්. E තමයි ඒකට එන්නේ. E letter E is here. අන්න ඒ විදිහට ළමයි කලබල නොවී මේ වැඩේ හිමින් සැරේ කරන්න ඕනේ නැත්තම් මට වැරදුනොත් වැරදුනම තමයි. හොඳ ඊයේ තමයි එකට යන්නේ. ඊළඟට තියෙනවා තව එකක් බලමු පුතේ මොකද ඊළඟට තියෙන්නේ කියලා. A babysitter needs immediately. Babysitter කියන්නේ පුතේ ළමයි බලා ගන්න කෙනෙක් ඉක්මනින් අවශ්‍යයි. ඉතින් මෙතන ගාව මේ වගේ නේද? තිබුණේ අනිවාර්යෙන්. මේ තියෙන්නේ කොයි එකද තියෙන්නේ? Gayatri who loves children. ළමයින්ට ආදරේ Gayatri is looking for a job close to her place එකේ තැන්ට කිට්ටුව රැකියාව බලන්න ළමයින්ට අද මෙයා තමයි ගැලපෙන්නේ එකට. එහෙනම් මේ බේබි සිටර් B තමයි හරියන්නේ තුන්වෙනි එකට. තුනට B නිවැරදි. හරිද? දැන් බලන්න ළමයි මේ වගේ මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් තවත් ඔයගොල්ලෝට. ඊළඟට බලා ගන්න. room for rent බදු දීමට කාමරයක්. for female university student ඒ කියන්නේ ගැහැණු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකට 10 multiple by 10 room එක 10 ප්‍රමාණයේ room එකක් with attached bathroom එකක් එක්ක two double beds table and 4 chairs close to University of Peradeniya Kandy උතින් එතකොට අනිවාර්යෙන් අර මේ පළවෙනි එකට හරියන්නේ ඒක. Netra who is a university student is looking for a boarding place. ඒක දාන්න තියෙන නිසා ප්‍රශ්නයක් නෑ අපිට ඒක දාන්න තියෙනවා දැක්කේ ඒක. ඊළඟට යන පුතේ මේ පැත්තේ තියෙනවා අපි ඒක දාලා තියෙන ඊට පස්සේ අවසානික holiday bungalow for a rent in බණ්ඩාරවිල holiday bungalow එකක් rent කරලා. ඉතින් ඒක පැත්ත බණ්ඩාරවිල නම් අනිවාර්යෙන් cool සීතල ප්‍රදේශයක්. අපි දන්නවා ඒක හරියන්නේ මෙන්න මේකට Mr and Mrs Silva is planning to spend their vacation with a family in a place that has cool and pleasant climate. එහෙනම් සීතල ඒක නම් හරියන්නේ මේක තමයි නේද? බණ්ඩාරවිල අනිවාර්යෙන් හරියනකොට සීතල ප්‍රදේශයක් නිසා අපි හරියනවා F තමයි හරියන්නේ ඒකට. ඔන්න අපිට තියෙනවා F දාන්න වෙන මෙයාට. ඉතින් ඉතින්ලා දැන් මේක ටික දාන්න පස්සේ අනිවාර්යෙන් 100ක් නිවැරදි. අපිට ඉතුරු වෙනවා ඒ අකුරු ඉතුරු වෙන්නේ මොකද බලන්න ඒ වල තියෙන අපි අවසව wanted. එහෙනම් ඒක එන්නේ අනිවාර්යෙන් මලිත් is an energetic young boy with good command of English. He just left his school after his advanced mature ගන්නට නිසා අනිවාර්යෙන් ඒ යන්නේ අවසාන එකට. ඔන්න ඔය විදිහට පැටවුනේ අපිට පුළුවන් ලේසියෙන් මේ වගේ ප්‍රශ්නාවක් උත්තර දෙන්න නිසා කලබල නොවී ඔබ උත්තර දෙන්න ගියොත් මේ ප්‍රශ්නෙටත් ලකුණු අනිවාර්යෙන් 5ක් ලබා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ බාර් chart pie chart වෙන ඩයග්‍රෑම් ඔක්කොම ප්‍රැක්ටිස් කරලා ඉන්න වෙලාවේ මේවත් අත්හැරෙන්න තුන මේවටත් පොඩ්ඩක් ටච් කරොත් ඒක අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඒකයි මොකද ඔයගොල්ලෝ හැම දෙයක්ම නොටිසස් ලියන්න පුළුවන්, ඉන්විටේෂන් ලියන්න පුළුවන්. ලියන්නේ විතරක් නෙමෙයි මේවත් අත්හැරෙන්න හොඳ නැහැ. මේ අපි ඒ ටික ඔක්කොම පුළුවන් මේවා මුකුත් බෑ. ඒක හරියන්නේ නැහැ. මේ ටිකත් අපි පුළුවන් කරගන්න ඕනේ. මේ ප්‍රශ්නේ આવොත් එනම් ඔන්න බය නැතුව ඔයගොල්ලෝට ෆේස් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හොඳයි අපි බලමු තවත් ප්‍රශ්නයකට
ගිහිල්ලා මොකද්ද කන්ඩිෂන් එක කියලා. ඔව් අපි මේ නැවත ඒ වගේම ප්‍රශ්නයකට ඔයගොල්ලෝ කියනවා මේ නැවතත් 17 වෙනි ප්‍රශ්නයේ සෙකන්ඩ් පේපර් එකේ බලමු මෙන්න මේ වගේ අවස්ථාවක් આવත් ඒකත් අර කලින් කතා කරේක වගේම තමයි අපි කොහොමද මේකට ෆේස් කරලා හරියට ලකුණු ගන්න කියලා. මේ ප්‍රශ්න වල තියෙන සුවිශේෂත්වය තමයි යාන්තම් ඉංග්‍රීසි දැනගෙන ඉඳලා කලබල වෙන කෙනෙකුට මේක කරන්න බෑ. මොකද මේකේ තියෙනවා එක හා සමාන වචන දිගින් දිගට සමහරලාට දැන් මේ බෙඩ්රූම් කියන වචනේ ගත්තොත් මෙතන ගාවත් මේ බෙඩ්රූම් කියන වචනේ තියෙනවා. හරිද? ඒත් මෙන්න මේකෙත් මේ බෙඩ්රූම්ස් කියන වචනේ තියෙනවා. ඒ වගේ සමහරලාට ෆර්නිචර් කියන වචනේ ගත්තත් දැන් මම දැක්ක එකත් එහෙම තියෙනවා. ඒ කියන්නේ මේකේ සමාන තත්ත්වෙනුත් තියෙනවා. එතකොට ඔබට කලබල වෙලා මේක කරන්න බෑ. බොහොම සංයමයෙන් මේක කියව ගන්න වෙනවා. සර් බලමු මේ ටික හිමිසරේ පොඩ්ඩක් ඔයාලට පුළුවන්ද කියව ගන්න. A block of land ඉඩම් කොටසක් facing the carpeted road. කාපට් රෝඩ් එකට මූණලා තියෙන 12 perches suitable for business. පර්ච් 12 ගැලපෙනවා බිස්නස් වලට. දැන් ওই ඩීටේල් එක ඔළුවේ තියාගන්න ඕන ඔයගොල්ලෝ. 300,000 rupees per perch. ඒක පර්ච් එක ලක්ෂ 3ක් වෙනවා. දැන් පාරට කිට්ටු ඉඩම් කෑල්ලක් තියෙනවා බිස්නස් එකට හොඳයි. අන්න ඒ වගේ අදහසක් පල්ලෙහා දුත් අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. දෙක එනවා a house with 5 minutes drive from the low level road, no brokers make an appointment. මොකද කියන්නේ house within 5 minute drive from the low level road. ගයක් තියෙනවා විනාඩි 5න් යන්නේ 5යි යන්නේ low level road එකේ ඉඳලා විනාඩි 5කින් යන්න පුළුවන් no brokers වල වෙපා make an appointment එකක් වෙන් කරලා මාව හම්බෙන්න කියලා තියෙනවා. අංක 3 කියනවා a luxury house සුකෝබෝගි නිවසක් with 4 bedrooms bedroom 4ක් එක්ක with attached bathroom attached එක parking space for several vehicles වාහන කීපයක් මේ පාක් කරන්න දැන් තියෙනවා big front garden ඉස්සරහා විශාල garden එකක් තියෙනවා ඊළඟට තියෙනවා affordable price මිලදී ගන්න පුළුවන් මිලක් attractive area ආකර්ෂණීය ප්‍රදේශයක් all facilities ඔක්කොම පහසුකම් loans and easy payment ණය සහ ලේසි ගෙවීමේ ක්‍රම newly built flat for 10 apartments. Flat with 10 apartments. අලුතෙන් හදපු තට්ටු නිවාසයක් 10 apartment කියන්නේ ඒකේ තියෙන තව වෙනම ගෙවල් 10ක් ගන්න. Each apartment හැම apartment එකකටම consist of 2 bedrooms bedroom දෙකක් තියෙනවා with attached bathroom එක. Dining room කැමරා කාමරයක් pantry and balcony pantry එකක් තියෙනවා කැමරා තන balcony එකක් තියෙනවා comment quite ඉදම නිහඬයි සංසුන් surrounding අහල පහල ප්‍රදේශය address එක දාලා තියෙනවා annex for couple annex එක කියන්නේ ඉන්න පුළුවන් තැනක් කාමරයක් ඒක තමයි with furniture livered එක්කම close to the highly residential area කියන්නේ ඉතාමත්ම ලොකුවට මිනිස්සු පදිංචි වෙච්ච ප්‍රදේශයක first come first serve basis මුලින් එනට මුලින් සැලකිල්ලක් දැක්වීමේ ක්‍රමවේදය. ඉතින් ඔන්න තොරතුරු ටික හැමින් කියවලු දාගෙන දැන් මේවා අපි කියවලු ළඟට. You are looking for a serene place to build a house. ඔයා නිහඬ තැනක් හොයනවා serene place එකක් කියන්නේ සංසුන් ප්‍රදේශයක් වුණා ටිකක් හදන්න. මෙතන ගාවකට අපි උත්තරේ අනිවාර්යෙන් තියෙනවා. අපි පොඩ්ඩක් අර කලබල නොවන මොඩල් එකට අපි ටුට්ටක් බලමු අපි මෙතන ගාව කීපයක් තියෙනවා. අපිට ලේසි බිම තව හොයනවා දාගමු. හරිද? දෙවෙනි එක කියනවා You are looking for a quick access to public transport. ඔයා මහජන මේ ප්‍රවාහනයේ තාමත්ම ලේසි තැනක් හොයන්නේ. An owner of a reputed shopping complex is looking for a place to build a supermarket. ඒ කියන්නේ an owner අයිතික අරුවෙක් of a reputed shopping complex ඒ කියන්නේ ප්‍රසිද්ධ shopping complex එකක කියන්නේ ඔය කඩ අයිතිකාරයෙක් වෙනට ඕනේ is looking for a place to build a supermarket එකක් හදන්න තැනක් හොයනවා. Mr. and Mrs. Pieris are looking for a furnished annex. Mr. සහ Mrs. Pieris දෙපළ හොයනවා furnished කියන්නේ මේ ලීබඩු තැබු annex එකක්. A businessman wanted a house for his family with ample parking place. ව්‍යාපාරිකට අවශ්‍යයි එයාගේ මේ wanted a house නිවසක් අවශ්‍යයි for his family with ample parking place. ගොඩක් ඉඩකට තියෙන පාක් කරන තැනක් එක්ක. A small family is looking for an apartment in a flat. කුඩා පවුලක් හොයමින් ඉන්නවා apartment එකක ඒ කියන්නේ තට්ටු නිවාසයක කියලා. ඒක ඔබ පේන මේ හැමෝම ගන් ගෙවල් හොයන මොඩල් එකෙන් තමයි හැමෝම දාලා තින්න කඩන. ඒත් මේවා කලබල වුණොත් තමයි පුතාට වරදින්නේ. ඒ නිසා හරියටම තෝරගන්න ඕනේ මේ බලන්න
A small family is looking for an apartment in a flat. මෙන්න මේ flat කියන වචනය පදනම් කරලා අපිට ලේසියෙන් මේක හොයාගන්න පුළුවන්. flat එකක් ඔයගොල්ලෝ හොයන්න. එහෙනම් මෙතන ගාව තිබුණා a newly built flat. මෙන්න මේ තියෙන අලුතෙන් හදාගත්ත flat එකකට මේ ගෙවල් 10ක් තිබෙන ගන්න. මේක තමයි හරියන්නේ අනිවාර්යයෙන්ම අංක 5 දාන්න ඕනේ. මෙන්න මෙතන ගාවට අංක 5 දැම්මනම් වා නිවැරදි. Number 5 is here. හරි. ඉතින් තියෙනවා a businessman wanted for his family wanted a house for his family with ample parking. තාමත් ඉඩකඩ තියෙන පාක් කරන තැනක් එක ගයක් අවශ්‍යයි. මේ තියෙන්නේ luxury house businessman කට හරියනවා. bedroom with attached bathroom parking space. අන්න ඒ වගේ වචන අරකට එක ටක් කරගෙන මේ parking space හරියටම ඒකත් එක්ක ගැලපෙන නිසා අපිට අනිවාර්යයෙන්ම දාන්න පුළුවන් අංක 3. ඒකට දාන්න පුළුවන් අංක 3 third one. හරි. දැන් අපි අංක 2ක් දාගෙන ඉන්න ඉවරයි. Mr. and Mrs. Pires are looking for a furnished and එයාලා ලීබඩු තිබු annex එකක් අවශ්‍යයි. බලන්න අන්න ඒ වගේ හරියටම මේ ඒ වගේ වචන මේ furniture with furniture ලීබඩුත් එක්ක annex එකක් මේ annex එකක් ලීබඩුත් එක්ක. එහෙනම් අන්න ඒවක අංක 6 ගැලපෙන පුතේ. ඊළඟට හරි ලේසි එක ලියන්න පුළුවන් අපිට අංක 6 ඊගාට දාන්න පුළුවන්. ඉතින් ඔන්නේ විදියට ඔයාලා කලබල නැතුව මේක දැන් අර උඩ ඉඳලා පල්ලෙහාට කරනට වැඩිය පල්ලෙහා යන යටින් උඩ පර කරලා ලේසි වල කරගන්න පුළුවන් වෙනවා මේක. සා කලබල වෙන්න එපා එක සැරේම ඉලක්කම් දාන්න යන්නත් එපා කලබල නැතුව හිමිසරේ කරන්න. ඊළඟට තියෙන්නේ මෙන්න මෙහෙම එකක් an owner of a reputed shopping complex is looking for a place to build a supermarket. supermarket එකක් හදන්න තැනක් යවනවා. උඩින්ම තිබුණේ මේ තියෙන්නේ block of land facing the carpeted road 12 perch suitable for business අනක ව්‍යාපාරට හොඳයි. එහෙනම් අන්න ඒක තමයි ගැලපෙන්නේ. අංක 1 හරියන්නේ. ඒකට තමයි. අංක 1 හරියනවා මෙන්න මේක. ඉතින් අංක 1ක් දාගත්තම වාට දැන් ඉතුරු වෙන අංක 2 ඒක තමයි මෙතන අනිවාර්යයෙන්ම ගැලපෙන්නේ. මොකද්ද බලමු කියලා ටික. අංක 2 ගැලපෙනවා කියන්නේ මොකද්ද? මෙහෙම තියෙන්නේ මේකේ you are looking for a quick access to public transport. මහජන ප්‍රවාහන මාධ්‍ය ලේසි යන තැන. බලන්න අංක 2 හරිද කියලා. A house within 5 minutes drive from the low level road. no bogus ha විනාඩි 5න් low level road එකට යනවා. ඒක තමයි අනිවාර්යෙන් ගැලපෙන්නේ. ඔන්න ඉතින් මේ වගේ ප්‍රශ්න આવත් ඔන්න විදිහට කලබල නැතුව ලියා ගන්න උත්සාහ කරන්න ඕනේ හැම කෙනෙක්ම. හරිද? ඉතින් මේ වගේ ලකුණු ටිකත් අනිවාර්යෙන් ගත්තොත් ඔයගොල්ලෝගේ අර රචනා වලින් ගන්න ඒවයි අපි එතකොට බාර් චාට් පයි චාට් වලින් ගන්න ඒවට එක්ක ඒකට යන අනිවාර්යෙන් වට අනිවාර්යයෙන්ම පුළුවන් වෙන එක විශ්වාසය. අපි නම් තවත් මේ වගේ ප්‍රශ්නයක් බලමු සාකච්ඡා කරලා